ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරඟයේදී ඕමානයට පරදී. අපි ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලන්නේ අපිට තව එකපාරක් සහයෝගය දෙන්න. අපි අනිවාර්යයෙන්ම උපරිමය කරන්නම්. දසුන් ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලයි. ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගේන්න අපි උපරිම උත්සාහ කරනවා. ශ්‍රී ලංකාවේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් පොරොන්දුවක්. පෙබරවාරි 7 වෙනිදා ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලානය වෙනුවෙන් පවත්වන ලද පුහුණු තරඟ මේ දිනවල පවත්වනවා. ඉතින් ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වී තිබෙනවා. ඕමානය එක්ක ලෝක කුසලානයට පෙර පුහුණු තරගයක් පැවැත්වුණා. ඒ තරගය ඕමානය සමග ක්‍රීඩා කිරීමට සූදානමින් සිටි ඇත්තේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වන අතර එම සංචිතයේ මේ වන විට ශ්‍රී ලංකා ලෝක කුසලාන මූලික සංචිතයේ සිටි මිලාන් රත්නායක, සහන් ආරච්චි, ට්‍රැවින් මැතිව්, ලහිරු උදාන, දුෂාන් හේමන්ත වැනි ක්‍රීඩකයින් රාශියක් සිටියා. හැබැයි අන්තිම මොහොතේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගී නොකර ශ්‍රී ලංකා නැගී එන සංචිතයයි කියමින් අහසින් පහත් වුණු ක්‍රීඩකයින් රාශියක් ඇතුළත් කරමින් කණ්ඩායමක් සකසා එම සංචිතය ඕමානය සමග තරගයට සහභාගී කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවසාන මොහොතේ තීරණය කරනවා. අපිට අහන්න තියෙන්නේ මෙච්චරයි. නැගී එන කණ්ඩායමකවත් සිටිය නොහැකි ක්‍රීඩකින් රාශියක් එකතු කරමින් ඕමානයට එරෙහිව තරගයට ක්‍රීඩා කර වූ කණ්ඩායමෙන් අපට මේ වෙලාවේ ඇති ඵලය කුමක්ද? හෙට අනිද්දා ලෝක කුසලානයක් ක්‍රියාත්මක වෙනවා. හදිසියේ හරි ලෝක කුසලාන සංජිතේ ක්‍රීඩකයෙක් ආබාධයක් වුණොත් ඒ සඳහා ආදේශ ක්‍රීඩකයෙක් යොදා ගන්න වෙන්නේ මේ ලෝක කුසලාන සඳහා නම් කළ මූලික සංචිතයේ ක්‍රීඩකීන් අතරින්. හැබැයි අපි ලෝක කුසලාන මූලික සංචිතයේ ඉන්න ක්‍රීඩකින් බහුතරයක් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ඒ සංචිතයේ ගෙදර තියලා ඇච්ච මෙච්ච ටික දාගෙන ඕමානයට පරදිනවා. ඇත්තටම ඒට හේතුව කුමක්ද? තවද දායක දසුන් ශානකහට ප්‍රේක්ෂකයින් බැනවැදීමෙන් පසු දසුන් ශානක ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා ඇති බවට සමාජ මාධ්‍ය තුල පළවෙන්නේ මෙවන් කතාවකි. තම කණ්ඩායම සමග ලෝක කුසලානයේදී සිටින ලෙසත් තම කණ්ඩායම හැකි උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත් ඉදිරියේදීත් කණ්ඩායම සමග ප්‍රේක්ෂකයින් හැටියට සිටින ලෙසත් ඔහු ඉල්ලා තිබෙනවා. ඉතින් අපේ කොල්ලන්ට ලෝක කුසලානයේදීත් අනිවාර්යයෙන්ම සප් එක දෙමු. ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.